Hello everyone, මම අද අරන් ආවේ මම කරපු විසිර ප්‍රොජෙක්ට් එකක්. ඒකේ නම ස්කිල් ෂොප්. අද කාලේ ෆ්‍රීලාන්සින් සහ ඔන්ලයින් ස්කිල්ස් විකුණන එක හරිම ප්‍රසිද්ධයි. ඉතින් ඒ වගේ ප්ලැට්ෆෝම් එකකට අවශ්‍ය වෙන ඉතාම මොඩර්න් සහ යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඔතෙන්ටිකේෂන් සිස්ටම් එකක් තමයි මම අද ඩිසයින් කළේ. මේ ප්‍රොජෙක්ට් එකේදී මම ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ යූසර් එක්ස්පීරියන්ස් එක ගැන. ඒ නිසා තමයි මම මේකට ක්ලීන් කලර්ස් සහ ස්මූත් ට්‍රාන්ස්මිෂන් පාවිච්චි කළේ. අපි අද බලමු මේකේ ස්ට්‍රක්චර් එකේ ඉඳන් JavaScript logic එක දක්වා හැම දෙයක්ම වැඩ කරන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලමු index.html එකේ setup එක. මෙතන header section එකේ මම tailwind CSS CDN එක පාවිච්චි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ලොකු CSS ෆයිල් ලියන්න වෙලා යනවා. ඒත් tailwind CSS පාවිච්චි කරාම අපිට utility classes හරහා හරිම ලේසියෙන් UI එක ඩිසයින් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මම fev icon එක විදිහට ලස්සන logo එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම responsive එක ගැන හිතලා viewport meta tag එක නිවැරදිව config කරලා තියෙනවා. දැන් අපි body එකට යමු. මෙතන bg gradient to br from blue 50 to indigo 100 කියන class එකෙන් තමයි මුළු page එකටම මේ soft සහ premium look එකක් ලැබෙන්නේ. අපේ main container එකට මම shadow 2x1 සහ round x1 පාවිච්චි කළා. ඒකෙන් තමයි මේ floating effect එකක් UI එකට ලැබෙන්නේ. header එකේ තියෙන skill shop කියන text එකට මම bold font එකක් bleeding white color එක පාවිච්චි කළේ. ඒක තමයි අපේ brand name එක නිසා. දැන් අපි බලමු මේ form එකේ ඇතුලේ තියෙන දේවල්. මෙතන email සහ create වෙන එක. password input field වලට මම විශේෂයෙන් අවධානයක් දුන්නා. හැම field එකකටම transmission duration 300 දාලා තියෙන්නේ. මෙතන user click කරද්දි smooth විදිහට board එක change වෙන්න. sign up form එක ගත්තොත් මම මෙතන types එකක් දාලා තියෙනවා skill seller සහ buyer කියලා. මේකෙන් platform එකට එන userට තමන්ගේ අවශ්‍යතාවය අනුව register වෙන්න ලේසි. මේකට මම radio button එකක් පාවිච්චි කළේ userට තේරුම් ගැනීමට තියෙන password. දැන් තමයි වැදගත්ම කොටස. ඒ තමයි script.js එක. පළවෙනියටම toggle form function එක. මෙතනදී මම class list.toggle hidden පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් වෙන්නේ sign in සහ sign up form දෙක අතර hidden සහ show logic. ඊළඟට toggle password function එක. ගොඩක් වෙලාවට password එක type කරද්දී අපිට වැරදෙනවා. ඉතින් ඒක බලා ගන්න මම icon එකක් add කරලා තියෙනවා. JavaScript වලින් මම කරන්නේ input type එක password ද කියලා check කරලා ඒක text වලට switch කරන එකයි. අන්තිමට අපේ style.css file එක බලමු. මෙතන මම root variables පාවිච්චි කළා. මේකේ වාසිය තමයි මට කවදා හරි project එකේ color themes එක වෙනස් කරන්න ඕනේ වුණොත් මට මේක එක තැනකින් විතරක් color එක change කරන්න පුළුවන් වෙන එක. මුළු project එකම mobile, tablets, desktop වෙන හැම screen එකකටම responsive වෙන්න තමයි මම tailwind CSS use කරලා තියෙන්නේ. ඉතින් මේ තමයි මගේ skill shop project එක. මම හිතනවා ඔයාලට මේ code එකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා. Thank you very much.